හොරිකඩ මහත්තයා කහන්ඩයි හොරි කහන්ඩයි අත ගන්න කියන්නේ යහඟ බෙදිලා දෙලාට චුට්ටයි උල්ලෙන්න තියෙන්නේ මේ මේක දෙකේම ඇවිල්ලා තව චුට්ටකින් අඟ මෝරනවා තව ටිකක් වුණ උඩට එයි ඊට පස්සේ අඟ මෝරලා පස්සේ අඟ මේ මෙයාගේ ගස් වල අතුල පොන් දැන් මේ හරියට මෝරගෙන ඉන්නේ යට මෝරලා තියෙන්නේ උඩ තව අමුයි උඩ මේ හරිය තව ඉබෙනවා ඒක මෝරුවට පස්සේ මේ ගාන්ට යලි තව මාසයක් සමහර කෙනෙකුට අඟ මතු වෙනවා එතකොට අං කියන්නේ අර අපි කතාවට කියව නැත්නම් අංග තමයි වචනේ සමහර කීප දෙනෙක්ම කමෙන්ට් වලට දාලා තිනවා අන්නේ මේ අංග කියලා අංග තමයි අර අපි ලේසියට අං කියනවා එහෙම දෙයක්ත් කියනවා ඉතින් දඬු මුණ ඉන්නවා අර වහල් නැගලා කණ්ඩ දුන්නා කාලා බඩ පිපිලා ඉන්නේ අංගට හේතු කරන් ඉඳ පවතන මේ ඔය හැටි කහන්න බෑනේ අත ගන්න කහන්න කවුරුයි ගේනවා දැන් ඔය කහ කයි ඉන්නේ දෙයිමතයි මොකද ජීවේ ලේන ගහි දඬු මුණ ඇවිල්ලා ඒක නෙමෙයි බයි ඔය දඬු මුණට බයි මෙයා දඟලන්නේ දඬු මුණට පයි කියන්නේ මේ ජීරු මහත්තයෝ ඉතින් මහත්තයා ආව හොයන්න මං කැලේ ගාවට ඊළඟ ගාලන්ට ගහලා උදේ ආවේ. දවල් අනේ ආවේ කොහෙද දුවන්නේ? ඔය දඬු මුණට පයිච්චෙන් අනේ. මෙන්න මේ කවුන්සිලාවෙන් බහින්න ගානේ. හොරා මූණ කොහෙද බහින්න දන්නේ? එන්න එපා. මේකනේ දුවන්නේ. ඔය ඒ දඬු මුණට පයිච්චෙන් අනේ. ගහට ඇවිදලා. දඬු මුණට ඉන්න බෑ නෙලේ. ඒක මාත්‍ය. මාත්‍ය කොහෙද යන්නේ? ඈ? ඔය දන්න ඕන් හරි පැනලා දැන් ගමන. හරි.